කැරියර් කැම්පස් එක කියලා කියන්නේ අතරම මේක අපි වෙනත් කැම්පස් වලින් වෙනස් වෙන්නේ කොහොමද වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් මේ කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි මුලින්ම කල්පනා කරලා බලමු. ඒකෙදි කැරියර් කැම්පස් කියන්නේ අතරම වෘත්තීය ජීවිතයටම සම්බන්ධ වුණ ආයතනයක්. මේකෙදි අපි ඉගෙනීම කරන අතරතුරේදීම අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේක ප්‍රැක්ටිකලි මේ දේවල් ප්‍රැක්ටිකලි හැම දෙයක්ම ඉගෙන ගන්න. ඇත්තටම කැරියර් කැම්පස් එක කියලා කියන්නේ මේක ඇකඩමික් ආයතනයක් කියලා මට නම් හිතෙන්නේ නැහැ. ඇත්තටම මේක අපි අතර මෙතන ඉගෙනීම සිදු කරන විට අපිට තේරුම් යන්නේ හැමතිස්සෙම අපි on the job training එකේ ඉන්නවා වගේ. මොකද හැමතිස්සෙම හැම දෙයක්ම අපි ඉගෙන ගන්නකොට එන ප්‍රශ්න කතා කරගෙන ඩිස්කස් කරගෙන two way communication එකකින් තමයි අපි මේක කරගෙන යන්නේ. එතකොට ඒ නිසා අපි හැමතිස්සෙම හැම ප්‍රශ්නයක්ම හැම ස්ටඩි වල කරනකොට අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම අපි ඒ වෙලෙම විසඳ ගන්නවා. ඒ නිසා අපි මොකද අපිට ගෙදර ගිහිල්ලා ආපහු පාඩම් කරන්න කියලා එහෙම දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම අපි මෙතනදිම ඒක අපි හරියටම 100% හැම විෂය කරුණක්ම අපි අපේ ලෙක්චරර්ස්ලාගෙන් අපි ඉගෙන ගන්නවා. මොකද එයාලා තමත් අපිට ඉගෙනීම් කටයුතු කරගන්නේ එයාලා very professional. එයාලා හැමදේම ප්‍රැක්ටිකලි ඇකඩමිකලි ඕනම දෙයක් දන්නවා. මම දැනට හදාරන්නේ කැරියර් කැම්පස් එකේ ඕස්ට්‍රේලියන් ටැක්සේෂන් ඩිප්ලෝමා එක. ඒකෙදි අතරම කියනවා නම් මට දැනෙන්නේ එකම දෙයයි කියන්න තියෙන්නේ අපිට මට දැනෙන්නේ මම on the job training එකේ ඉන්නවා වගේ. මොකද මම ඔයාලට හොඳ ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන්. අපි ජොබ් ඔපචුනිටි එකකට ගියොත් අපිට ඒකදී ඔය ඉන්ටර්වියු එකකට ගියොත් කිසිම බයක්ස් නැතුව ප්‍රැක්ටිකලි හරි ඇකඩමිකලි ඕනම ප්‍රශ්නයකට ඕනම දෙයකට අපිට උත්තර දෙන්න පුළුවන්. ඒ කොන්ෆිඩන්ස් එක අපිට තියෙනවා මේ දැන් මේ මොහොතේ වුණත්. මොකද අපි ඉගෙන ගන්න දේ මේක ඇත්තටම වෘත්තීය පාඨමාලාවක්. ඒ නිසා මේක ඉගෙන ගත්තට පස්සේ මේ දේ අපි වෙනත් ඇකඩමික් දෙයක් කරනවා නම් අපි වෙන විශ්වවිද්‍යාලයක දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක ඉගෙන ගත්ත එතනින් අපිට අමතක වෙනවා. ඊට පස්සේ අපි ප්‍රයිවට් ඉන්ස්ටිටියුෂන්ස් වල ඉගෙන ගත්තට මම ගොඩාක් ප්‍රයිවට් ඉන්ස්ටිටියුෂන්ස් වල ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ඉගෙන ගත්ත දේ ප්‍රැක්ටිකලි අපි පාවිච්චි කරන පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මෙතන 100%ක්ම ප්‍රැක්ටිකලි අපිට හැමදේම ලැබෙනවා. මට දැන් මම මේ කෝස් එක හදාarලා දැන් මාස 4කට විතර ආසන්න වෙනවා. ඉතින් මට මේ මොහොතේ වුණා මට යම්කිසි ඕස්ට්‍රේලියන් ටැක්සේෂන් පිළිබඳව යම් දෙයක් යම් තමත් වැඩිම මට්ටමක දැනුමක් මට තියෙනවා. මට ප්‍රායෝගික ප්‍රශ්නයකට උනත් උත්තර දෙන්න වැඩ කරන්න ඕනම ඉන්ටර්වියු එකට ෆේස් කරන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක මේ වෙලාවේ මට තියෙනවා. ඒ වගේම කැරියර් කැම්පස් එකෙන් හැමතිස්සෙම අපිව ෆලෝ අප් කරනවා. හොඳ ගෲප් එකක් අපිට ඉන්නවා. හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. එයාලා අපිව හැමතිස්සෙම ෆලෝ කරනවා. ඒ වගේම කැරියර් කැම්පස් එකෙන් අපිට ML මැනේජ්මන්ට් ලර්නින් සිස්ටම් එක හරහා අපේ දැනුම හැමතිස්සෙම අප්ඩේට් කරගන්න අපිට ක්විස් දාලා තියෙනවා. අපි මේ දේවල් ඩෙඩ්ලයින් වලට අපි කරනවා. ඒ තුලින් අපේ දැනුම හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. ඒ නිසා මේක හැමතිස්සෙම අපි සතියකට එකපාරක් ක්ලාස් එකකට සහභාගී වුණත් අපි සතිය පුරාම මේ කෝස් එක තුල අපි රැඳී සිටිනවා. ඒ නිසා අපේ දැනුම හැමතිස්සෙම අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් අතට මම අවසාන වශයෙන් මම කියන්නේ මේක ඉතාමත් ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එකක්. මම කියන්න කැමති කිසිසේත් මේක ඇකඩමික් එකක් නෙවෙයි ප්‍රැක්ටිකල් කෝස් එකක්. කෝස් එකකට වඩා ප්‍රැක්ටිකල් ඇත්තටම on the job training එකක් තමයි මට නම් තේරෙන්නේ. අපි කරගෙන යනකොට හැමතිස්සෙම ඇකඩමික් අපි ඉගෙන ගන්නවා. නමුත් ගොඩක් වෙලාවට මට ෆීල් වෙන්නේ මම මෙතන on the job training එක ඕස්ට්‍රේලියන් ටැක්සේෂන් පිළිබඳ
ට්‍රේන් වෙන විදියක් තමයි තේරෙන්නේ. ඒ වගේම ලෙක්චරර්ස්ලගේ සපෝට් එක අපිට 100%ක් තියෙනවා. මොකද අපිට ඕනම වෙලාවක ඊමේල් එකක් WhatsApp through අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක යොමු කරන්න පුළුවන්. එතකොට අපිට ඇත්තටම 10-15 minutes වල at least ඊට කලින් අපිට ඕන ෆීඩ්බැක් එකක් ඕන ප්‍රශ්නයකට පිළිතුරක් ඊමේල් හරහා වුණත් ලැබෙනවා. ඉතින් මේක ඇත්තටම වෘත්තිකයන්ට මේ වෘත්තිකයන්ට ඉතාමත් සුදුසු පාඨමාලාවක්. ඔයාලට අතරම මේ තියෙන රටේ තියෙන ප්‍රශ්න ඒවත් එක බලද්දී අපිට අමතර ආදායමක් හොයාගන්න යම් ස්කිල්ස් එකක් අපි ඩෙවලොප් කරනවා නම් මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියන් ටැක්සේෂන් ඩිප්ලෝමා එක ඔයාලා හැමෝටම ඉතාමත් වැදගත් දෙයක් වෙයි. Thank you.